කට්ටිය හැමෝම කියනවා කොරියාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න තියෙන විභාගේ ගොඩක් අමාරුයි කියලා. හරි. ඇත්තටම මේ විභාගේ අමාරුද? නැහැ. මේක ඔයාට කොරියානු භාෂා දැනීම නැති වුණත් ලේසියෙන්ම ගන්න පුළුවන් පාස් වෙන්න පුළුවන් විභාගයක්. හරි. බලන්න මම මෙතන ප්‍රශ්න වලට 7ක් දාලා තියෙනවා. බැලූ බැල්මට දන්නේ නැති වචන ගොඩක් තියෙනවා සහ සංකීර්ණයි වගේ පේනවා. හරි. එතකොට මෙන්න මේ වගේ කාටුන් 2D රූප වලට තියෙන ප්‍රශ්න 85ක් තියෙනවා. එතකොට මේකෙන් ප්‍රශ්න 7ක් 8ක් අනිවාර්යයෙන්ම විභාගයට එනවා. හරි. සම්පූර්ණ ප්‍රශ්න ගාන 40ක් එන ඔයාලට විභාගයේ ප්‍රශ්න 40න් ප්‍රශ්න 24ක් හරියන්න ඕනේ විභාගේ පාස් වෙන්න. එතකොට මේක හරිම ලේසි. ප්‍රශ්න 1000කින් තමයි මේ ප්‍රශ්න 40 එන්නේ. එතකොට මේ ප්‍රශ්න 1000 ඔයා බලාගත්තොත් එහෙම ඔයාට මේ විභාගේ ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න, මේ වගේ කාටුන් පින්තූර තියෙන ප්‍රශ්න 85ක් තියෙනවා. මේ 85න් ප්‍රශ්න 6ක් 7ක් අනිවාර්යයෙන්ම ඔයාට විභාගයට එනවා. බලන්නකෝ. මේවා පාස් වෙන්න, මේකේ හරි උත්තර තෝරගන්න ඔයාලට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හැම වචනයකම තේරුම දැනගන්න ඔයා ඕනෙම නැහැ. හරි. පොඩිම පොඩි රටාවක් තියෙන්නේ අපි ඒ ටික ඔයාලට උගන්වනවා. පොඩි කීවර්ඩ්ස් ටිකක් තියෙන්නේ. ඒ කීවර්ඩ් එක දැනගත්තොත් ඔයාට මේ ලයිසන් විභාගයේ ගේමක් නැතිවම මාසයක් වගේ පොඩි කාලයක් පාඩම් කරලා එකපාරින්ම ගොඩ දා ගන්න පුළුවන්. හරි. බලන්නකෝ. මම නිකන් පල්ලෙහාට කරගෙන යන්නම්. ඔයාලා නිකන් බලන්න ඔයාලට මේ වගේ උත්තර මාක් කරන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න 7ක් මෙතන දාලා තියෙනවා. මම ඔයාලට මේ ප්‍රශ්න 7ටම විනාඩියෙන් උත්තරේ ගන්න විදිහ කියලා දෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ. බැලු බැල්මට ටිකක් සංකීර්ණයි වගේ පේනවා. මේ තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නවල විශේෂත්වය තමයි මෙතන ඔයා උත්තර දෙකක් ලකුණු කරන්න ඕනේ. හරි උත්තර දෙකක් මේකේ තියෙනවා. හරි. මේ කාටුන් පින්තූර ප්‍රශ්න හැම එකම හරි උත්තර දෙකක් ලකුණු කරන්න ඕනේ. හරි. බැලු බැල්මට ඔයාට ටිකක් සංකීර්ණයි වගේ පේනවා ඇති. ඒත් ඔයාට තේරෙනවා මම මේක කියලා දුන්නාට පස්සේ මේකට කීවර්ඩ්ස් ටිකක් තියෙනවා. ඒ ටික දැනගත්තට පස්සේ මේක කොච්චර ලේසිද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. හරි. විනාඩියෙන් ප්‍රශ්න 7ටම උත්තර ගන්න විදිය මම ඔයාට කියලා දෙන්න යන්නේ. හරි. ඔය මම තියාගන්න ඕනේ කීවර්ඩ්ස් 7යි තියෙන්නේ. පළවෙනි එක තමයි U-tone හන්දා. U-tone. ඒ කියන්නේ U-turn එකක් ගහනවා කියන එක. U-tone හන්දා කියලා කියන්නේ මොකද්ද? U-turn එකක් ගහනවා. U-turn එකක් ගහනවා. අමතක වෙන්න බෑ. හරි. U-tone හන්දා කියලා කියන්නේ U-turn එකක් ගහනවා. ඊළඟ එක යුජි හන්දා. යුජි හන්දා කියලා කියන්නේ පවත්වා ගන්නවා. පවත්වා ගන්නවා. නැත්නම් නඩත්තු කරනවා කියන අදහස. යුජි හන්දා කියලා කියන්නේ මොකක්ද? පවත්වා ගන්නවා. U-tone හන්දා කියලා කියන්නේ U-turn එකක් ගහනවා. යුජි හන්දා කියලා කියන්නේ පවත්වා ගන්නවා. සල්පින්දා. සල්පින්දා. සල්පින්දා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. සල්පින්දා කියලා කියන්නේ මොකද්ද? පරීක්ෂා කරනවා. කනන්සොන්. කනන්සොන්. කනන්සොන් කියලා කියන්නේ හැකියාව. කනන්සොන් කියලා කියන්නේ මොකක්ද? හැකියාව. තෙබි හයෝයා හන්දා. තෙබි හයෝයා හන්දා. තෙබි හයෝයා හන්දා කියලා කියන්නේ සූදානම් විය යුතුයි. සූදානම් විය යුතුයි. U-tone හන්දා කියලා කියන්නේ U-turn එකක් ගහනවා. යුජි හන්දා කියලා කියන්නේ පවත්වා ගන්නවා. සල්පින්දා. සල්පින්දා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. කනන්සොන්. කනන්සොන් කියලා කියන්නේ හැකියාව. තෙබි හයෝයා හන්දා. සූදානම් විය යුතුයි. ඉල්සි චොන්දි හන්දා. ඉල්සි චොන්දි හන්දා කියලා කියන්නේ මොහොතකට නතර කරනවා. ඉල්සි චොන්දි හන්දා කියලා කියන්නේ මොකක්ද? මොහොතකට නතර කරනවා. හූ තොයින් හන්දා. හූ කියලා කියන්නේ පස්සේ, පසුව. තොයින් හන්දා කියලා කියන්නේ ගමන් කරනවා. පසුව ගමන් කරනවා. මෙන්න මේ කියන කීවර්ඩ්ස් 7 ඔයාට මතක තියාගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න 7 ගොඩ දා ගන්න පුළුවන්. එකපාරක් කියවන්න මාත් එක්ක
යූතෝන් හන්දා කියලා කියන්නේ යූ ටර්න් එකක් ගහනවා. යුජි හන්දා කියලා කියන්නේ පවත්වා ගන්නවා. සල්පින්දා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. කනන්සොන් කියලා කියන්නේ හැකියාව. තෙබියායෝගා හන්දා කියලා කියන්නේ සූදානම් විය යුතුයි. ඉල්සිචොන්ජි හන්දා කියලා කියන්නේ මොහොතකට නතර කරනවා. හූ තොයින් හන්දා කියලා කියන්නේ පසුව ගමන් කරනවා. හරි. කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. හරි. මේ ප්‍රශ්න හතේ ඔන්න ඔය කියපු වචන තියෙන උත්තර තෝරන්න තියෙන්නේ. හරි. මේ ප්‍රශ්න හත ගත්තාම උත්තර වලට එන්නේ එකම වචනේ තියෙන ඒවා. හරි. අවසාන වචන ටික කියවන්න. යූතෝන් හන්දා. හරි. යූතෝන් එකක් ගහනවා. යූ ටර්න් එකක් ගහනවා කියලා තියෙනවා. මෙතන පිරියෝගා ඔක්තා. එහෙම එකක් ඉගෙනුවේ නැහැ. හරි. මේකෙත් තියෙනවා යූතෝන් හල්සු ඉත්තා. යූ ටර්න් එකක් ගහන්න පුළුවන්. මේක ඔප්තා නැහැ කියලා තියෙනවා. මෙතනත් තියෙනවා යූතෝන් හන්දා. යූ ටර්න් එකක් ගන්නවා. හරි. උත්තරේ වෙන්නේ යූ ටර්න් එකක් ගහනවා කියන එක උත්තර දෙකටම තියෙන එක තමයි උත්තර දෙක. හරි. මෙතන තියෙනවා යූතෝන් හන්දා කියලා. එතකොට පළවෙනි එක උත්තරයක් වෙනවා. මෙතන තියෙනවා යූතෝන් හන්දා කියලා. පස්වෙනි එකත් උත්තරයක් වෙනවා. පළවෙනි එකයි පස්වෙනි එකයි තමයි උත්තරේ. මේක ගන්න බෑ. මෙතන යූතෝන් හල්සුයිත්තා කියලා තියෙන්නේ. යූ ටර්න් එකක් ගහන්න පුළුවන් කියලා. සමාන උත්තර තමයි තෝරන්න. යූතෝන් හන්දා කියලා මෙතනක් තියෙනවා. යූතෝන් හන්දා කියලා මෙතනක් තියෙනවා. උත්තර වෙන්නේ කීයද? උත්තර වෙන්නේ 1යි 5යි. අනිත් වචන එකක්වත් ඔයා තේරුම දැනගත යුතු නැහැ. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අවසන් ටික කියවන්න. යුජි හන්දා. යුජි හන්දා කියලා කියන්නේ පවත්වා ගන්නවා. එතන තියෙනවා ඊළඟ එක අප්චිරගි හන්දා. ඔයා තේරුම දන්නේ නැහැ. අදාළත් නැහැ. ඊළඟ එකත් අප්චිරගි හන්දා. අදාළ නැහැ. යුජි හන්දා. මෙතනත් තියෙනවා යුජි හන්දා කියලා පවත්වා ගන්නවා. සයොන් හන්දා. තේරුම දැනගන්නත් පුළුවන් දැනගන්න අවශ්‍යත් නැහැ. හරි. මොකද්ද? එකම වර්ගයේ උත්තර දෙකක් තියෙන එකක් තියෙනවා යුජි හන්දා කියලා තියෙනවා. මෙතනත් තියෙනවා යුජි හන්දා. අපි chart එකේ ඉගෙනුවා. යුජි හන්දා කියලා කියන්නේ මොකද්ද? පවත්වා ගන්නවා. ඒතර උත්තරේ වෙන්නේ යුජි හන්දා. පළවෙනි එක උත්තරයක් වෙනවා. ඊළඟට හතරවෙනි එක උත්තරයක් වෙනවා. යුජි හන්දා කියලා තියෙනවා. එතකොට මේකේ අනිත් වචන ඔයා දැනගන්න ඕනේද? නැහැ. ඔයා දැනගන්න ඕනේ එකම වචනේ යුජි හන්දා කියලා කියන්නේ මොකද්ද? පවත්වා ගන්නවා. උත්තරේ වෙන්නේ අංක 1යි අංක 4යි. 1යි 4යි තමයි උත්තරේ. හරි. මේකෙත් අවසාන ටික කියවන්න බලන්න. තොෙන් හන්දා. කියලා කියනවා සල්පින්දා. තොෙන් හන්දා. තොෙන් හන්දා. සල්පින්දා. හරි. chart එකේ මම ඉගෙනුවා සල්පින්දා කියලා කියන්නේ මොකද්ද? සල්පින්දා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. හරි. සල්පින්දා තියෙන උත්තර දෙක තෝරන්න. හරි. මේකේ තිබ්බා සල්පින්දා කියලා උත්තරේ අංක 2 උත්තරයක් වෙනවා. මේකේ තිබ්බා සල්පින්දා කියලා අංක 5 උත්තරේ. උත්තර දෙක මොකද්ද? හරි උත්තර දෙක අංක 2යි අංක 5යි. එතන මේ වගේ අනිත් වචනවා දැනගන්න අවශ්‍යම නැහැ. හතරවෙනි එක. බලන්නකෝ. ඒ සියොක් කියලා තියෙනවා. චදොන්චා කියලා තියෙනවා. කනන්සොන් කියලා තියෙනවා. මම ඉගෙනුවා. කනන්සොන් කියලා කියන්නේ හැකියාව. චිනිප් කියලා තියෙනවා. කනන්සොන් කියලා තියෙනවා. හරි. එතකොට කනන්සොන් කියලා කියන්නේ මොකද්ද? හැකියාව. එහෙනම් කනන්සොන් තියෙන උත්තර දෙක තෝරන්න. අංක 3ට කනන්සොන් තියෙනවා. අංක 5ට කනන්සොන් කියන එක තියෙනවා. එතකොට උත්තරේ වෙන්නේ අංක 3යි අංක 5යි. මොකද්ද බලන්න තියෙන එකම වචනේ? කනන්සොන්. කනන්සොන්. හැකියාව. එතකොට මේ වගේ අවසාන වචනේ විතරක් චෙක් කළාට මේ ප්‍රශ්න ගොඩ දා ගන්න පුළුවන්. පස්වෙනි එක. පස්වෙනි එක බලන්නකෝ. පස්වෙනි එක දෙනවා පිරියෝගා ඔප්තා. මෙතන තියෙනවා තෙබි හෙයා හන්දා. මෙතන තියෙනවා ප්යොන්ග්යොන්ගල් සිල්සි හන්දා. මෙතන තියෙනවා ච්වේයා හන්දා. මෙතන තියෙනවා තෙබි හයෝයා හන්දා. හරි.
තෙබි හදා කියලා කියන්නේ සූදානම් වෙනවා කියන එක. හරි. තෙබි හයෝයා හන්දා කියලා කියන්නේ එතකොට සූදානම් විය යුතුයි. සමාන වචන දෙකක් තියෙන එකක් වට සෙට් වුණා නේ. තෙබි හයෝයා හන්දා සූදානම් විය යුතුයි. මෙතනක් තියෙනවා තෙබි හේයා හන්දා සූදානම් විය යුතුයි. උත්තරේ වෙන්නේ මොකද්ද? සමාන උත්තර තියෙන්නේ සූදානම් විය යුතුයි කියන එක. තියෙන්නේ තෙබි හේයා හන්දා. එහෙම නැත්නම් තෙබි හයෝයා හන්දා කියන එක තියෙන්නේ අංක 2 උත්තරයක් වෙනවා. අංක 5 උත්තරයක් වෙනවා. 6 වෙනි එක. මේ ඉල්සි සොන්ජි හන්දා මොහොතකට නතර කරනවා. මේකෙත් තියෙනවා ඉල්සි සොන්ජි හන්දා මොහොතකට නතර කරනවා. මෙතන තියෙන වචනේ දන්නේ නැහැ, මෙතන තියෙන වචනේ දන්නේ නැහැ, මෙතන තියෙන වචනේ දන්නේ නැහැ. ඔයාට අදාළත් නැහැ. ඉල්සි සොන්ජි හන්දා කියලා කියන්නේ මං කිව්වා මොහොතකට නතර කරනවා. එහෙම උත්තරයක් තියෙනවා නම් ඒ උත්තර දෙක තෝරන්න. උත්තරේ වෙන්නේ අංක 1යි අංක 2යි. දෙකේම ඉල්සි සොන්ජි හන්දා කියන වචන දෙක තියෙනවා. හයට උත්තරේ වෙන්නේ මොකද්ද? 1යි 2යි. 7 වෙනි එක. තොංගවා හන්දා කියලා තියෙනවා. තාරා හන්දා කියලා එකක් තියෙනවා. හූ තොෙන් හන්දා. පස්සේ ගමන් කරනවා. මේකේ තොෙන් හන්දා කියලා තියෙනවා. මේකෙත් තියෙනවා හූ තොෙන් හන්දා. පස්සේ ගමන් කරනවා. පසුව ගමන් කරනවා. මම කිව්වා ඒකත් chart එකේ අපේ තිබ්බනේ. මේ හූ තොෙන් හන්දා. ඒ උත්තර දෙක තෝරන්න. මොකද උත්තර දෙක එතකොට? උත්තරේ අංක 3. එක උත්තරයක් අනිත් උත්තරේ අංක 5. එතකොට විනාඩියක්වත් යන්නේ මේ ප්‍රශ්න වලට උත්තර තෝරන්න. හරිම ලේසිව මතක තියාගන්න ඕනේ වචන ටික මොකද්ද? මෙන්න මේ වචන ටික විතරයි මතක තියාගන්න ඕනේ. එතකොට ඩ්‍රයිවිං ලයිසන් විභාගේ හරිම ලේසි විභාගයක්. ඔය වගේ පොඩි පොඩි රටා කිහිපයක් තියෙන්නේ. ඒ ටික අල්ලගත්තා නම් ඔයාට වැඩි කොට දාගන්න පුළුවන්. කොරියාවට මමත් ඇවිල්ලා මාස 3ක් ඇතුළත ලයිසන් එක ගත්තා. එතකොට මේ වගේ පොඩි පොඩි රටා කිහිපයක් අල්ලගෙන තමයි මම අතම ලයිසන් එක ගත්තේ. මේ තියෙන ලයිසන් එක කොරියන් ලයිසන් එක. ඊට පස්සේ මම මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගත්තා 2023 අවුරුද්දේ. ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගත්තා 2023 3.22 තමයි මේ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරපු දවස තියෙන්නේ. එතකොට මේක තමයි කොරියන් ලයිසන් එක. ඔයාලටත් මේ වගේ එකපාරින්ම විභාගේ පාස් වෙන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක. මේක හරිම ලේසි විභාගයක්. අපිට කොරියන් දැනුම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. පොඩි පොඩි වචන ටිකක් තමයි දැනගන්න ඕනේ සහ උත්තර ගන්න පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා. එතකොට ඒ සියලුම දේවල් මම ඔයාලට මම පාඩම් කරපු විදිහට කියලා දෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපි යන්නේ වීඩියෝ පාඨමාලාවක් විදිහට. මේ විදිහට අපි උගන්වලා අපේ ඇප් එකක් තියෙනවා කොරියන් ගුරු කියලා. අපි ඒකට සියලුම පාඩම් වීඩියෝ පාඨමාලාවක් විදිහට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ඔයාට ෆ්‍රී ටයිම් එකට ඇප් එකට ගිහිල්ලා මේ පාඩම් ටික බලන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේකේ පාඨමාලා ගාස්තුව වෙන්නේ මාන් වොන් 15යි. ඔයාට විභාගේ පාස් වෙනකම්ම මේ වීඩියෝ ටික බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වගකීමෙන් කියන්නේ ඔයාට මේ වීඩියෝ ටික බැලුවොත් විභාගේ එකපාරින්ම පාස් වෙන්න පුළුවන්. කොරියානු භාෂා දැනීමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය සියලුම කීවර්ඩ්ස් ටික මම කියලා දෙනවා. පාඩම් කරන්න දෙයක් නැහැ. පොඩි වචන ටිකක් පාඩම් කරන්න තියෙන්නේ. ඒ ටික බලාගත්තා නම් ඔයාට වැඩේ එකපාරින්ම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ධන 82යි 10යි 387යි 13යි 359 කියන අංකෙට WhatsApp මැසේජ් එකක් දැම්මා නම් හරි. ධන 82යි 10යි 387යි 13යි 359